ආයිබෝවන් මම ජය වික්‍රම සූරිය බණ්ඩාර අද ජනමිත්‍ර මහජන සාමූහික වෙනුවෙන් ඔබත් එක්ක කතා කරන්නේ අද අපි ඔබත් එක්ක කතා කරන්න ඕන කියලා කල්පනා කරේ ඔබට මතකයි අපි මීට දවස් කීපයකට කලින් ඉදිරිපත් කරපු වීඩියෝ හරහා මේ ඛේද වාචකය ඇතුලේ හදිසියේ මතුවුණු මනුස්සකම පිළිබඳව ඇවිල්ලා තිබ්ජ ප්‍රශ්නෙට අපි අපේ පැත්තෙන් පැහැදිලි කිරීමක් කරා. ඒ කියන්නේ හැමදාම පවත්වාගෙන යන්න බැරි මනුස්සකමක් ඛේද වාචකයක් හමුවේ ඉස්සරහට එන්නේ කොහොමද කියන කාරණේ පැහැදිලි කරනවා. එතකොට මේ පැහැදිලි කිරීමට මේ පැහැදිලි කිරීම නරඹපු අයගෙන් අදහසක් මතුවලා තිබුණා. කොහොමද අපි මේ ඒ කියන්නේ මෙන්න මේ තැනට වැටුනේ කියලා. ඒ කියන්නේ මේ අපි කොහොමද මේ පරාර්ථකාමයක ඉඳලා ස්වార్థකාමයකට තල්ලුනේ මොන හේතුවක් නිසාද කියන කාරණේ පැහැදිලි කරගන්න පුළුවන් නම් හොඳයි කියලා. අපි අද අපේ මේ වීඩියෝ උත්සාහ කරනවා අන්නේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. ඔබ දන්නවා මේ නව ලිබරල් ධනවාදය කොයි වගේ එකක්ද ඒක ඇතුලේ කොයි වගේ තරගයක්ද අපිට තිබුණේ කියන කාරණේ තමයි අපි පළවෙනි වීඩියෝ එකෙන් පැහැදිලි කරේ. දැන් අපි අද උත්සාහ කරනවා මෙන්න මේ තරඟකාරී කමට මේ සමාජයේපත් උනේ මොකක් නිසාද යන පැහැදිලි කිරීම කරන්න. නව ලිබරල් ධනවාදය එන්න කලින් ලංකාව ඇතුලේ ක්‍රියාත්මක වුණේ රාජ්‍ය සුබසාධන ධනවාදය කියන ධනවාදයේ මේ ආකෘතියක් තමයි ක්‍රියාත්මක වුණේ. ඒ කියන්නේ මේ සුබසාධන ධනවාදය කියන එක ලෝකෙට එන්නේ දෙවන ලෝක යුද්ධය අවසන් වුණාට පස්සේ සමාජවාදී කඳුර සහ ධනවාදී කඳුර හැටියට ලෝකයේ දෙකට බෙදුනට පස්සේ ධනේශ්වර ආර්ථික ක්‍රමයේ පිළිගත්තු රටවල් රාජ්‍ය සුබසාධන ධනවාදයට යන්න ඕන කියලා තීරණයකට යනවා. හේතුව ඒ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක ජනතාවට මැදිහත් වීමක් කිරීම ජනතාව ගැන සොයා බැලීම රජයේ මගින් ඉෂ්ට නොකළොත් ඒක ධනවාදයේ පවත්වාගෙන යාමට ලොකු බාධාවක් වෙනවායි කියන අදහසක් එක තමයි මෙන්න මේ රාජ්‍ය සුබසාධන ධනවාදය කියන එක හඳුන්වා දෙන්නේ ජෝන් මෙනාඩ් කේන්ස් කියන පුද්ගලයාගේ නායකත්වයෙන්. ඔහු තමයි මේක හඳුන්වා දෙන්නේ. ඒ හඳුන්වා දුන්නට පස්සේ තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේකෙදි සිද්ධ වෙච්ච දෙයක් තියෙනවා. ඒ තමයි සම්පූර්ණයෙන් ධනවාදයට නිදහසේ හැදිරෙන ඉඩ නොදී රජයේ මැදිහත් වෙලා ඒ කියන්නේ බලයටපත් වෙන රජයන් මේ ධනේශ්වර රාජ්‍යයන් වලට ඒ බලයටපත් වෙන රාජ්‍යයන් වල ආණ්ඩු වලට ජනතාව වෙනුවෙන් මැදිහත් වීමක් ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට යම් උපකාර කිරීමක් මේ රාජ්‍ය සුබසාධන ධනවාදය ඇතුලේ තිබුණා. එතකොට ඒක ඇතුලේ මොකද වුනේ? ඒක ඇතුලේ මූලික කාරණාවක් තමයි රජය ව්‍යාපාර කටයුත්තක නියැලුණා. ඒ කියන්නේ රජයේ ජනතාව වෙනුවෙන් මුදල් උපයන ආර්ථිකයක් එතකොට තිබුණා. එතකොට ඊට අදාළව ගත්තොත් එහෙම ලංකාවටත් තිබුණා දැවැන්ත මුදල් ලිපීමේ කර්මාන්තයක්. ඒ කියන්නේ මුදල් උපයන්න කර්මාන්ත පද්ධතියක් තිබුණා. ඒ උපයන මුදලින් තමයි ඒ ආදායමින් තමයි රජයට පුළුවන්කම තිබුණේ මොකක් කරන්නද? මෙන්න මේ ජනතාවගේ සුබසිද්ධිය වෙනින් මැදිහත් වීමක් කරන්න. එතකොට ඒ කාලේ ඇතුලේ සම්පූර්ණයෙන්ම මේ අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්තොත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ රජයේ මැදිහත් වීමෙන් රජයේ වියදමෙන් ජනතාවට ලබා දීප එකක් තිබුණා. එතකොට සෞඛ්‍ය සේවය ගත්තොත් එහෙම ඉතා විශාල ප්‍රමාණයක් රජයේ මගින් තමයි මේ වෛද්‍ය සැපයුම් සේවාව ජනතාවට ලබා දුන්නේ. ඊට පස්සේ ප්‍රවාහන සේවය ගත්තොත් ඒත් එහෙමයි. එතකොට ජනතාවට ලොකු තමන්ගේ ජීවිතේ පවත්වාගෙන රජයේ පැත්තෙන් කරපු මැදිහත් වීමේ ලොකු එකක් තිබුණා. එතකොට ඒක කරන්න පුළුවන්කම තිබුණේ ඒ වකවානු ඇතුලේ රාජ්‍ය ව්‍යවසායන් ප්‍රමාණයක් රජයන්ට තිබුණා. ඒවැයෙන් ලැබෙන ආදායමින් ජනතාව බලා ගැනීම හැකියාවක් ඒ රජයන්ට තිබුණා. එතකොට ලංකාවටත් තිබුණා දැවැන්ත ආදායම් මාර්ග ප්‍රමාණයක්. ආදායම් මාර්ග ප්‍රමාණයක් තිබුණා රාජ්‍ය ව්‍යවසායන ප්‍රමාණයක් කරා. මම මෙන්න මෙහෙම කිව්වොත් අපිට කැලණි ටයර් තිබුණා. මේ කැලණි ටයර්ගේ ඉන්දියානු වාහන වලට පවා ලංකාවට අපනයනය කරන්න පුළුවන්කම තිබුණා. ගින්තොට තුනී ලෑලි තිබුණා. පොළොන්නරුවේ උකුගිරින්දි තිබුණා. වැලිසර ලක්ස්ප්‍රේ තිබුණා. තුල්ලිහිය වේයන්ගොඩ පූගොඩ රෙදි තිබුණා. ඔරුවල වාහන තිබුණා. වරායට නැව් තිබුණා. වාලච්චේලි කඩදාසි තිබුණා. හිඟුරාණ කන්දරේට සීනි තිබුණා. හම්බන්තොට ලුණු තිබුණා. බෝගල වින්රන් තිබුණා. මේ වගේ ලොකු කර්මාන්ත පද්ධතියක් තිබුණා. මෙන්න මේ කර්මාන්ත පද්ධතිය හරහා මේක ලොකු එකක්. ඒ කියන්නේ ආයතන දල වශයෙන් ගත්තොත් එimhe ආයතන 80කට වැඩි ප්‍රමාණයක් විතර රජයට ආදායම් වෙන එකක් තිබුණා. මේ ආදායම් වෙන එක ඇතුලේ මොකක් වෙන්න පටන් ගත්තද?
ජනතාවට ඒ සුබ සාධන රාජ්‍ය හැටියට ජනතාවට යම් වාසසහගත තත්වයක් නිර්මාණය වුණා. හැබැයි මෙන්න මේ නව ලිබරල් ආර්ථිකයට ආවට පස්සේ මොකද වෙන්න පටන් ගත්තේ? නව ලිබරල් ආර්ථිකයට ආවට පස්සේ මේකේ මූලික ලක්ෂණය බවට පත් වෙලා තිබුණේ රජයේ ජනතාව බලා ගැනීමේ කටයුත්තෙන් බැහැර වෙන්න ඕන කියන අර්ථය තමයි මේ නව ලිබරල් වාදය ඇතුලේ තිබුණේ. එතකොට වෙන දේ තමයි ලංකාවේ ආණ්ඩුව මේ 1977 බලයටපත් වෙච්ච ආණ්ඩුව ක්‍රමානුකූලව මෙන්න මේ රාජ්‍ය ව්‍යවසායයන් දුබල කරලා ඒ ජනතාව නඩත්තු කිරීම වෙනුවෙන් රජයට ලැබිච්ච ආදායම් මාර්ගය දුර්වල කරා. කොයි කාල සීමාව ඇතුළේද? 1978 ඉඳලා 1990 දක්වා අතර කාල සීමාව ඇතුලේ මොකක් කරාද? මේ කාල සීමාව ඇතුලේ මේක දුර්වල කරා. ඒ 1990 වෙනකොට අවුරුදු 12ක් ගත වෙලා ඒ අවුරුදු 12 ඇතුලේ තමන්ගේ හිතවතුන් මේ රාජ්‍ය ආයතනවලට බලේ මේ වගකීම් වලට පත් කරලා මේවා ඊටාම අකාර්යක්ෂම තැන් බවට පත් කරලා ජනතා තහවුරුත් හදලා 1990 ඉඳලා 2000 කියන අවුරුදු 10 ඇතුලේ කාල සීමාව ඇතුලේ මෙන්න මේ ආයතන 85 මොකක් කළාද? මේ ආයතන 85 එක්කෝ පුද්ගලීකරණය කළා. ඒ කියන්නේ පුද්ගලිකංශයට වික්කා. එහෙම නැත්නම් වහලා දැම්මා. එහෙම නැත්නම් අර්ධ රාජ්‍ය ආයතන බවට පත් කරා. මේකෙන් මොකද වුනේ? මේකෙන් රජයට ලැබෙන ආදායම් මාර්ග වෙහි ගියා. ඒකත් එක්ක නව ලිබරල් ධනවාදයේ ඇතුලේ මේ 2000න් පස්සේ කාල සීමාව, ඒ කියන්නේ ලංකාවට මේ විවෘතාර්ථිකයවත් නව ලිබරල් වාදී ඇවිල්ලා 1978 ඉඳලා අවුරුදු 22කට පස්සේ, ඒ කියන්නේ 1990 මේක දුර්වල කරනවා, 78 90 කාලේ මේක දුර්වල කරනවා, 90 ඉඳලා 2000 කියන කාල සීමාව ඇතුලේ මේ ආයතන 85ක් රට ඇතුලේ ඊටාම බරපතල විදියට අකර්මණ්‍ය කරලා දානවා. මේක කරාට පස්සේ මොකද වෙන්නේ? මේක කරාට පස්සේ ජනතාවට සිද්ධ වුණා මොකක් කරගන්නද? ජනතාවට සිද්ධ වුණා තමන් මේ බලා ගන්න හිටපු රාජ්‍ය මේ ව්‍යවසායයන් දුබල වෙලා රජය තමන්ව බලා ගන්න වැඩ කටයුත්තෙන් නිදහස් වෙනකොට තමන්ගේ දරු පවුල බලා ගැනීමේ වගකීම දෙමව්පියන් වෙත පැවරුණා. මේක කොහොමද හැදෙන්නේ? ඒ කියන්නේ ක්‍රමානුකූලව 2000 වසරෙන් විතර පස්සේ වෙනකොට, ඒ කියන්නේ 2000 වසරෙන් පස්සේ විතර වෙනකොට ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්තොත් එහෙම බරපතල වගකීමක්, ඒ කියන්නේ මේ ගත වෙච්ච අවුරුදු 25ක කාලය ඇතුලේ රාජ්‍ය අධ්‍යාපනයේ වෙනුවට පුද්ගලික අධ්‍යාපනයේ උත්කර්ෂයට නැගිච්ච. ඒ කියන්නේ පුද්ගලික අධ්‍යාපනය යථාර්ථයක් බවට පත් කරපු එකක් පාසල් අධ්‍යාපනය ඇතුලේ පව තහවුරු වුණා. ඒ කියන්නේ ටියුෂන් යන්න කියන බලකිරීම සහ පාසල ඇතුලේ අධ්‍යාපනය දුර්වල වීමක් යථාර්ථයක් හැටියට දෙමව්පියන් මුණ දීපු අභියෝගයක් බවට පත් වුණා. එතකොට මොකක් වෙනවද? මෙන්න මේ අභියෝගයේ දෙමව්පියන්ට බරපතල එකක් බවට පත් වුණා. ඒකත් එක්ක ජනතාවට තමන්ටේ කියලා මුදල් උපයන්න තිබිච්ච නිස්කලංක භාවය නැති වෙලා මුදල් උපයන්න බල කරපු ප්‍රමාණය වේගවත් වුණා. මම මේ ඔබට කියන්නේ මේ තරඟකාරී තැනට අපේ සමාජයේපත් උනේ කොහොමද කියන කාරණෙත් එක්ක. දෙවෙනි කාරණේ තමයි මෙන්න මේ නව ලිබරල් ධනවාදී ආවට පස්සේ තමයි මොකක් වෙන්න පටන් ගන්නේද? ඒ කියන්නේ බොහොම චූටියට තිබිච්ච ටියුෂන් කර්මාන්තය දැවැන්ත ව්‍යාපාරයක් බවට පත් වෙනවා. ඒක රාජ්‍ය අධ්‍යාපනය ඉක්මවා ගිහිල්ලා ලංකාවේ දෙමව්පියන්ගේ දරුවන්ගේ මානසිකත්වයේ තුල මුදලට ලබන අධ්‍යාපනයකින් තොරව හොඳ ප්‍රතිඵලයක් ගන්න බෑ කියන තැනට මානසිකත්වයක් හැදලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, ඒකට අනුබල දෙන පාසලිනුත් යම් පිටුවහලක්. ඒ කියන්නේ ටියුෂන් පන්තියට මේ රජයේ පාසලේ ගුරුවරයා පවා තමන්ගේ පන්තියට නොයන දරුවන්ට යම් වෙනස්කමක් කරන තැන දක්වා මේක ඔඩු දුවලා ගියා. ඊළඟ කාරණේ තමයි මෙන්න මේ නව ලිබරල් ධනවාදය ඇතුලේ තමයි මේ පුද්ගලික වෛද්‍ය සේවය, ඒ කියන්නේ පුද්ගලික channel සේවයක් ඇතුලේ රජයේ රෝහලකට ඇතුල් වෙන්න කලින් පුද්ගලික channel සේවාවකදී රෝගියා පරීක්ෂාවට ලක් වෙලා රෝහලට ඇතුල් වෙනවා කියන තැන දක්වා මේක මේ වර්ධනය වුණා. එතකොට දැන් රටේ ජනතාවට ක්‍රමානුකූලව මේ මනුස්සකම් අතහැරලා දාලා මුදල් උපයන්න උනේ ඇයිද කියන කාරණේ තමයි මම ඔබට එකින් එක පැහැදිලි කරන්නේ. ඊට පස්සේ ගත්තොත් එහෙම ඔබ දන්නවා මේ නව ලිබරල් ආර්ථිකය ඇතුලේ අපේ රට ඇතුලේ මොකද වෙන්න පටන් ගත්තේ? අපේ රට ඇතුළට මේ නව ලිබරල් ආර්ථිකය එනකොට අපි විදේශ වෙළඳාමක් තිබිච්ච මොකක් හරි මට්ටමක තිබිච්ච විදේශ වෙළඳාමක් අපි දුර්වල කරනවා. ඒ කියන්නේ 1978 ඉඳලා 1990 දක්වා
මේ අවුරුදු 12ක කාලය ඇතුලේ මේ නව ලිබරල් ධනවාදය ඇතුලේ අපිට රාජ්‍ය නිෂ්පාදක ක්ෂේත්‍රය ඇතුලේ තිබිච්ච අපනයන වෙනදාම දුර්වල කරනවා. ඒ දුර්වල කරාට පස්සේ මොකක් වෙනවද? මේ දුර්වල කරාට පස්සේ ලංකාවට ආනයන වෙනදාමට තමයි මේකේ දේ හැදෙන්නේ. ඒ කියන්නේ රජය ආර්ථිකයෙන් නිදහස් වෙනකොට වෙනත් රටවල් නම් මොකද කරේ? ආර්ථිකයෙන් නිදහස් වෙනකොට රාජ්‍ය ව්‍යවසායන් වෙනුවට පුද්ගලික ප්‍රාග්ධනයේ ව්‍යවසායන් දැවැන්ත අපනයන වෙළඳාමකට ආවා. හැබැයි අපේ රට ඇතුළේදී ගත්තොත් එහෙම ඒක එහෙම උනේ නෑ. අපේ රට ඇතුළේදී ආනයන වෙළඳාම ශක්තිමත් කරන ආර්ථිකයකට තමයි මේක මාරු උනේ. ඒ කියන්නේ ලංකාව ඇතුලේ ව්‍යාපාරික ප්‍රජාවකට බඩු ගෙන්වීමේ ආර්ථිකයක් තමයි රට ඇතුලේ නිර්මාණය වුනේ. එතකොට බඩු ගෙන්වීමේ ආර්ථිකයක් ඇතුලේ මොකක් වුණාද? බඩු ගෙන්වීමේ ආර්ථිකයක් ඇතුලේදී ලංකාවේ වෙළඳපොළට සීමාමායිම් නැති. ඒ කියන්නේ භාණ්ඩවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමකින් තොරව ප්‍රමිතියකින් තොරව භාණ්ඩ වෙළඳපොළට එන්න පටන් ගත්තා. මේ වෙළඳපොළට එන්න පටන් ගත්තට පස්සේ මොකක් වුණාද? ලංකාවේ අර තිබුණු ආහාර රටාවන් වෙනස් වුණා. ඒකත් එක්ක අපේ රට ඇතුලේ ඒ වෙනකොට කියන්නේ මේ ලංකාව මේ නව ලිබරල් ධනවාදයට එන්න කලින් මුල් වකවානු ඇතුලේ රටේ සෞඛ්‍ය සේවය මුහුණ දීලා තිබ්ච අර්බුදයක් තිබුණා. ඒ අර්බුදය තමයි මේ බෝවන රෝග වලට මුහුණ දීම. ඒ කියන්නේ වසංගත වලට. ඒ කියන්නේ වසූරිය, මැලේරියා අන්න ඒ වගේ ඒවට මුහුණ දෙන එක තමයි මේ අභියෝගයක් හැට තිබුණේ. හැබැයි මේ නව ලිබරල් ධනවාදය ආවට පස්සේ මොකක් වුණාද? නව ලිබරල් ධනවාදය ආවට පස්සේ බෝ නොවන රෝගවල තර්ජනයක් ඉතාම බරපතලට උස්සන්න වුණා. ඒ උස්සන්න වීම ඔරොත්තු දෙන්නේ නැති තරම් තත්වයකටපත් වුණා. ඊට පස්සේ අපේ රටේ ජනතාවට ඖෂධ ගිල දැමීම වෙනුවෙන් සහ ඊටාම බරපතල මේ රෝගී තත්ත්වයන් උත්සන්න වෙන එක. ඒ කියන්නේ පිළිකා රෝගයේද, වකුගඩු රෝගයේද, හෘද රෝගද මෙන්න මේවා උත්සන්න වෙනවත් එක්කම රටේ ජනතාවට බල කරා මේ තත්ත්වයට මුහුණ දෙන්න නම් තමන් ගාව බරපතල ස්ථාවර මුදල් සම්භාරයක් නැතුව මේකට මුහුණ දෙන්න බෑ කියලා. මෙන්න මේ වගේ රටේ ජනතාවට අවදානම් සහගත තත්වයක් ආවා. ඒ කියන්නේ ප්‍රමිතියෙන් තොර ආහාර පාන ආවා. ඊට පස්සේ රාජ්‍ය අධ්‍යාපනය සම්පූර්ණයෙන් පුද්ගලික අංශයට හැරවිලා දෙමව්පියන්ගේ පසුම්බියෙන් මුදල් වියදම් නොකර අධ්‍යාපනයට යන්න බැරි මට්ටමක් ආවා. ඊට පස්සේ ප්‍රමිතියෙන් තොර ආහාර වලින් වෙළඳපොළ පිරියන්න පටන් ගත්තා. ඒක නිසා හටගන්නා රෝග මේ බෝ නොවන රෝග තර්ජනයක් ආවා. ඒකට ඕන කරන වෛද්‍ය පහසුකම් සපයා ගැනීමේ අභියෝගයක් ආවා. මෙන්න මේක විසින් තමයි මොකක් කරන්නේද? මේක විසින් තමයි මෙන්න මේ ලංකාවේ සමාජයේ මේ නව ලිබරල් ධනවාදී එන්න කලින් තිබිච්ච අර සාමූහික මොකක් හරි තිබිච්ච සමාජීය සම්බන්ධතා බිඳ වැටිලා විස්තෘත පවුල පවා කුඩුපට්ටම් වෙලා මුදල් ඉපයීම මූලික කාරණාවක් බවට පත්වෙච්ච යථාර්ථයක් මේ රට ඇතුලේ නිර්මාණය වුණේ. එතකොට දැන් අපි පැහැදිලි කරගන්න ඕනකමක් තියෙනවා මොකක් නිසාද මේක උනේ කියන කාරණේදී අපේ රට ඇතුලේ රාජ්‍ය ව්‍යවසායන් ප්‍රමාණයක් පිට වැටුණා. හැබැයි අමතක කරන්න එපා විවෘත ආර්ථිකයේ හෙවත් මේ නව ලිබරල් ධනවාදයට ලංකාව යන්නේ 1978 දී. හැබැයි ඉන්දියාව ගියේ 1990 දී. ඒ කියන්නේ ඉන්දියාව 1900 ඒ කියන්නේ මේ නව ලිබරල් ධනවාදය 70 දශකයේ මැද භාගයේ තුල ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් සහ එංගලන්ත අගමැති මාගට් තැචර්ගේ නායකත්වයෙන් මේ නව ලිබරල් ධනවාදයේ ලෝකයේ උත්කර්ෂයට නැගුණට ඉන්දියාව අපේ අසල්වැසි ඉන්දියාව මේ නව ලිබරල් ධනවාදයට මාරුනේ 1990 දී. ඒගොල්ලෝ 1990 දී ඒගොල්ලෝ එතෙන්ට මාරු වෙන්නේ මොකක් කරගෙනද? ඒගොල්ලන්ට ශක්තිමත් අපනයන වෙළඳාමක් තියාගෙන. ඒ කියන්නේ තමන්ගේ රටේ ආර්ථිකයට දැවැන්ත අපනයන ආදායමක් සහිතව තමයි ගියේ. හැබැයි අපේ රටේ නව ලිබරල් ධනවාදී ආවට පස්සේ අපේ රට ඇතුලේ අපනයන ආදායම් දුබල වුණා. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය ආදායම් දුබල වුණා. මේ රාජ්‍ය ආදායම් දුබල වීමත් එක්ක මොකක් වෙන්න පටන් ගත්තද? රට ඇතුලේ වක්‍රබදු මාෆියාව ශක්තිමත් වුණා. මම ඔබට විශේෂයෙන්ම කියන්න ඕන කාරණාවක් තියෙනවා. මොකද්ද? මේ නව ලිබරල් ධනවාදයේ ලංකාවට කැඳවා ගනිද්දී ඒක ඊටාම බරපතල විදියට ගැලපුණා අපේ රට ඇතුලේ තියෙන මේ වැඩවසම් පක්ෂ දේශපාලනයට. ඒ කියන්නේ ලංකාව ඇතුලේ වැඩවසම් රාජ්‍ය නායකත්වයේ ගෝඩ්ෆාදර් හැටියට තමයි ජේ.ආර්. ජයවර්ධන 1977 බලය තහවුරු කරගන්නේ. ඒ වෙනකන් අපේ රටේ අගමැතිවරයෙක් නම් කරේ ජනාධිපතිවරයෙක් නම් කරේ කොහොමද? ගරු අගමැති
ගරු ජනාධිපති වගේ එකකින්. හැබැයි අතිගරු ජනාධිපති උතුමාණන් කියන තැන දක්වාම ලංකාවේ ජනාධිපති ධූරයක් රාජ්‍යත්වයක් දක්වා උස්සන්න කරලා මොකක් කරගත්තද? අත්නෝමතික වැඩවසම් රාජ්‍යයක ස්වරූපයේ රට ඇතුලේ මේ නව ලිබරල් ධනවාදයත් එක්කම වැඩවසම් දේශපාලන යථාර්ථයක් මේක ඇතුලේ ස්ථාපිත වෙනවා විධායක ජනාධිපති ධූරෙකුත් එක්ක. ඒකත් එක්ක අපේ රට ඇතුලේ ජනතාව වෙනුවෙන් ජනතාව බලා ගන්න මැදිහත් වීම වෙනුවට ජනතාවට අපි හම්බ කරොත් අපි කනවා කියන මානසිකත්වයකට තල්ලු කරමින් ජනතාවට මුදල් ඉපයීම සඳහා ඕනෑම සදාචාර විරෝධී තැනකට යන්න ඕන කරන වටපිටාවක් මේ වැඩවසම් පක්ෂ දේශපාලනය නව ලිබරල් ධනවාදයත් එක්ක අත්වැල් බැඳ ගැනීමෙන් අරන් දුන්නා. ඔබ දන්නවා අද වෙනකොට ජේ.ආර්. ජයවර්ධනගේ දේශපාලන භාවිතාව සම්බන්ධයෙන් ඔහු විසින් ඉදිරිපත් කරපු විධායක ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඔහු විසින් ගෙනාපු අත්නෝමතික බලතල සහිත ආණ්ඩුගම් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් බරපතල විවේචනයක් මේ රට ඇතුලේ කාලයක් තිස්සේ තිබෙනවා. හැබැයි ඔබ දන්නවා 1977න් පස්සේ බලයටපත් වෙච්ච හැම ආණ්ඩුවක්ම මොකක් කරමින් ඉන්නවද? මෙන්න මේ ජේ.ආර්. ජයවර්ධන විසින් එදා රටට තහවුරු කරපු ඒ වැඩවසම් ආකෘතිය සහ නව ලිබරල් ධනවාදය එකට සම්බන්ධ කරපු ආර්ථිකයක් එක්ක තමයි අපි ඉස්සරහට යමින් තියෙන්නේ. ඒකත් එක්ක මොකක්ද වෙලා තියෙන්නේ? මෙන්න මේ රට ඇතුලේ මිනිස් සමාජය ඇතුලේ තියෙන ඕනක නිස්කලංකභාවය බිඳ වැටෙනවා. ඒ නිස්කලංකභාවයේ බිඳ වැටීම තමයි මොකක් කරේද? ඒ නිස්කලංකභාවයේ බිඳ වැටීම නිසා රට ඇතුලේ දේශපාලන පක්ෂ, රට ඇතුලේ සිවිල් සංවිධාන, රට ඇතුලේ ඉන්න දේශපාලන ක්‍රියාදරයන් හැමෝටම තමන්ගේ දේශපාලන උවමනාවක්, ඒ කියන්නේ තමන්ගේ දේශපාලන උවමනාවක් පෙරදරි වුණා මොකකට පළමුවෙන්ද? මාතෘ භූමියට පළමුවෙන්. ඒ කියන්නේ බොහෝ දෙනෙකුට අපි ජීවත් වෙන මාතෘ භූමිය පිළිබඳව තියාගන්න ඕන කරන ඒ මේ පුණ්‍යවන්ත හැඟීම, දේශප්‍රේමී හැඟීම බිඳ වැටුණා. ඒ දේශප්‍රේමී හැඟීම බිඳ වැටිලා තමන්ගේ දේශපාලන ආධිපත්‍යය තහවුරු කර ගැනීම වෙනුවෙන් ඕනෑම පාවාදීමක්, ඕනෑම යටත් වීමක්, ඕනෑම කුමන්ත්‍රණකාරී දේශපාලනයකට ඉඩදීමක් අපේ රට ඇතුලේ නිර්මාණය වුණා. හේතුව මේ රට ස්වකීය මැදිහත් වීමක් සහිතව යන්න තිවිච්ච හැකියාව දිනෙන් දින බිඳ වැටිච්ච යථාර්ථයක් ඇතුලේ. ඒකත් එක්ක තමයි අපි 2020 අවුරුද්දේදී 2022 අවුරුද්දේදී බංකොලොත් රාජ්‍යයක් බවට පත් වෙන්නේ. එතකොට දැන් මොකක් වෙලා තියෙන්නේ? මේ බංකොලොත් රාජ්‍යයක් බවට පත් වෙන්න මූලිකව බලපාපු දේ තමයි මෙන්න මේ නව ලිබරල් ධනවාදයේ ඇතුලේ මොකක් කරගත්තද? රජයේ බිස්නස් එකෙන් අයින් වෙනවා කියන ප්‍රතිපත්තිය ඇතුලේ ව්‍යාපාරික ප්‍රජාවත් සමග ආනයන වෙළඳාමක් කරන ආණ්ඩු බලයට පත් වෙච්ච එකක්. තත්ත්වය කොච්චර බරපතලද කියලා කිව්වොත් වෙළඳ අමාත්‍යාංශය බදු පැනවීමක් කරන්න කලින් කොළඹ පිටකොටුවේ හරස් වීදි වල ඉන්න ව්‍යාපාරික ප්‍රජාවට පණිවිඩයක් එනවායේ කියන තැන දක්වාම ප්‍රසිද්ධ රහසක් මේ රට ඇතුලේ තහවුරු වෙන ප්‍රමාණයටම මේ තත්ත්වය වර්ධනය වෙලා තියෙනවා. ඒ නිසා රටේ ජනතාවට මොකක් වෙලා සිද්ධ වෙලා තියෙනවද? අද වෙනකොට එහෙම මහා දැවැන්ත වක්‍රබදු මාෆියාවක් යටතේ මේ රට ගත්තු මහා දැවැන්ත ණය කන්දරාවක් ගෙවීම වෙනුවෙන් මුදල් උපයන සිද්ධ වෙලා තියෙනවා. හේතුව තමයි තමන් මිලදී ගන්නා සෑම භාණ්ඩයකටම වක්‍ර බද්දක් අය කරලා තියෙන නිසා, වක්‍ර බද්දක් පනවලා තියෙන නිසා. උදාහරණයක් ගත්තොත් එහෙම ලංකාව ඇතුලේ බොහොම ප්‍රසිද්ධ රහසක් බවට පත් වෙලා තියෙනවා. නැත්නම් බොහොම ප්‍රසිද්ධ වෙලා තියෙන දෙයක් තියෙනවා. අද වෙනකොට කවුරු හරි කෙනෙක් අරක්කු බෝතලයක් බොනවා නම් බොන්නේ අරක්කු නෙවෙයි බදු කියලා. ඒ කියන්නේ අරක්කු බෝතලේ වටිනාකමින් 10න් 9ක් මොනවා බවට පත් වෙලා තියෙන්නේ? 10න් 9ක් තියෙන්නේ බදු. 10න් 1යි අරක්කු වල වටිනාකම තියෙන්නේ. ඒ තරම් තැටකට ඇවිදින. එතකොට අපේ රට ඇතුලේ මෙන්න මේ தත්ත්වයේ උස්සන්න වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මොකක් උනේද? මෙන්න මේ හැමදාම තියාගන්න ඕන මනුස්සකම තියාගන්න බැරි සමාජය නිර්මාණය වුණේ. මේ හැමදාම තියාගන්න බැරි මනුස්සකම නැති වුණේ මෙන්න මේ පීඩාකාරී ජනතාවට වද දෙන, ජනතාවට දරා ගන්න බැරි, ජනතාව විසින් විසඳාගත යුතු ප්‍රශ්න ප්‍රමාණය වැඩි කරපු, ජනතාවගේ පිහිටට හිටපු රජයේ අයින් වෙච්ච යථාර්ථයක් ඇතුලේ තමයි මේක උනේ. ඔබ දන්නවා වර්තමාන මාලිමා ආණ්ඩුවත් බොහොම ප්‍රසිද්ධිය කියන කතාවක් තියෙනවා. රජයේ බිස්නස් කරන්නේ නැහැ කියලා. රජයේ බිස්නස් කරන්නේ නැත්නම් අනිවාර්යයෙන් මතක තියාගන්න අපේ රටේ ජනතාවට තමන්ගේ අනිකා පිළිබඳව හොයන්න තියෙන වෙලාව තව තවත් නැති වෙනවා. ඇත්තම කාරණේ ගත්තොත් එහෙම රටක් මොකක් කරන්න ඕනකම තියනවද? රටේ ජනතාව වෙනුවෙන් මුදල් හම්බ කරන්න ඕන.
රටේ ජනතාව වෙනුවෙන් මුදල් හම්බ කරන්න ඕන හේතුව රටේ තියෙන පුද්ගලික ව්‍යවසායයන් මුදල් හම්බ කරන්නේ ජනතාව වෙනුවෙන් ඕන නිසා. ඒ නිසා අපි අපේ රටේ ජනතාවට කියන්න ඕනකම තියෙනවා මෙන්න මේ තමන්ගේ ජීවිතයේ ගති ලක්ෂණ එකක්වත් තමන්ගේ පුද්ගලික අයිතිකාරත්වයට තියෙනව නෙවෙයි. ඔබේ ගාව තියෙන ගති ගුණ වල අයිතිකාරයා ඔබ නෙවෙයි. ඔබේ ගති ගුණ වල අයිතිකාරයා ඔබ ජීවත් වෙන ආර්ථිකයේ ප්‍රතිනිර්මාණයක් මිසක් ඔබේ එකක් නෙවෙයි. ඒ නිසා ඔබ හොඳින් තේරුම් ගන්න ඔබ ගාව ඉන්න හොඳ මිනිසා මතු කරගන්න විදිහක් නැහැ. ඔබගේ පරාර්ථකාමයට ඉඩක් නැහැ. ඔබට හැමතිස්සෙම බල කරනවා තමන්ගේ එක කුසුපන් සහෝදර සහෝදරියන් එක්ක පවා සටන් වැදිලා තමන්ගේ යහපත් ජීවිතේ පවත්වා ගැනීම වෙනුවෙන් මුදල් හම්බ කරන්න. හේතුව ඔබට ඔබ වෙන ණය ඔබට ගෙවන්න තියෙන ණය විතරක් නෙවෙයි ඔබ මේ රට අරගෙන තියෙන හැම ණය මුදලක්ම ගෙවීමට ඔබ කැමති වුණත් අකමැති වුණත් දෛනිකව එම ණය ගෙවීම සඳහා ඔබ මුදල් සම්පාදනය කළ යුතුව තියෙනවා. අන්න ඒ තරඟය ඇතුලේ තමයි ඔබ මේ අර්බුදයට මුහුණ දීලා තියෙන්නේ. ඒ නිසා හැමදාම ඔබට මනුස්සකම තියාගන්න බෑ. ඛේදවාචකයක් ආවට පස්සේ ඔබ මොකක්ද කරන්නේ? ඔබ හැමදාම හංගගෙන ඉන්න මනුස්සකම මුදා හරිනවා. මුදා හැරලා ඒ ජනතාව ඛේදවාචකයෙන් නැවත යහපත් වුණාට පස්සේ නැවතත් ඔබ මේ තරගයට යනවා. අපි ඔබට කියනවා මේක ඊටාම බරපතල වේදනාකාරී අත්දැකීමක්. මේක ඊටාම ගැඹුරින් තේරුම් ගන්න ඔබට ලොකු දේශපාලන ඥානයක් ඕඩ කරලා තියෙනවා. ඒ වෙනුවෙන් ඔබගේ කාලය වෙන් කරන්නයි කියලා අපි ඔබට කියනවා. මේ පැහැදිලි කිරීමත් එක්ක ඔබට එකඟ වෙන්න පුළුවන්කම තියෙනවා නම් අපි ඔබට කියනවා අපිට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, මේක ඔබගේ මිතුරන් එක්ක බෙදාගෙන මේක සංවාදයට සාකච්ඡාවට භාජනය කරන්නයි කියන ඉල්ලීම කරමින් අදත් අපි ඔබෙන් සමුගන්නවා. ස්තුතියි.